1240ක් වගේ අතීතයක තිබෙනවා මේ මුලාරම්භයේ කාවන්තිස්ස මහරහතන් වහන්සේගේ අසුමාර්ග අට කොටසක් තැන්පත් කළ මේ මහා සෑ රජු කරවන ලද මේ පර්වතයේම නැගෙනහිර දිශාවට දාලා මේ ගලේ අතලින් විහාරයක් කරවලා විහාරයේ දීපිට පිළිගයක් කරලා පිළිගට යාව දිශාවෙන් බෝධිගයක් කරවලා රහතන් වහන්සේලා 12000කට කිසිදු දෙයකින් අඩුවක් නැතුව අංග සම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පත් කරනවා. මේ අංග සම්පූර්ණ පූජනීය ස්ථානයක් බවට පහසුකම් සපයන මේ වටේට තියෙන කඳු වැටිය තුල කඳු වලල්ල තුල කඳු පන්තිය තුල රහතන් වහන්සේලාට පහසුකම් සපයනවා. මෙහෙම කාවන්තිස්ස රජතුමා මේ විහාරය කරවලා රහතන් වහන්සේලා 12000ක් වැඩම කරවලා සතිය පින්කම් පවත්වලා නායක රහතන් වහන්සේගේ අතපැන් වක්කොට මේ ස්ථානීය සකසත් කොට පූජා කළ බවයි මේ ස්ථානයේ තියෙන බලවේග සෙල්ලිපියේ සඳහන් වෙන්නේ. ඉතින් මෙහෙම කාලයක් ගත වෙලා යනකොට අනුරාධපුරේ බොහෝ කලකට පස්සේ රජ වෙන්නේ වලගම්බා රජතුමා. වලගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේදී ධර්ම දුර්භික්ෂයක් හට ගන්නවා, නියඟයක් හට ගන්නවා. බැමිණිතියා සාගතේ කියලා මේ නියඟේ අනුරාධපුරයේ පුරාවට පැතිරිලා යනවා. මේ දුර්භික්ෂය පැතිරිලා යනකොට ඒ පළාත්වල වැඩ සිටිය රහතන් වහන්සේලාට ආහාර හිඟ වෙනවා. උන්වහන්සේලා ආහාර සොයාගෙන ආහාර තියෙන දිශාවකට වඩින්න තීරණය කරනවා. ඒ වෙනකොට උන්වහන්සේලා හොඳින් දැනගෙන හිටියා. රුහුණේ ශාස්ත්‍රීකයි ජනාකීර්ණයි ස්වයංපෝෂිතයි කියලා. ඒ නිසා අනුරාධපුරයේ හැර දමා රුහුණේ සමහරාමකී ග්‍රාමවාසී සේනාසනේ මුල් කරගෙන රහතන් වහන්සේලා 12000ක් වැඩම කළා කියලා සඳහන් වෙනවා. ආයකට වෙලා යනවා අනුරාධපුරයේ සම්පත් ක්‍රමයෙන් විනාශයෙන් පත් වුණා. ආටෝපොට්ස් ධර්මයේ විනාශ වුණා. ඇල ගොල්ල ගංගාවේ සිඳී අපිට කාලය රහතන් වහන්සේලාට ගම් දුන්නු රහතන් රෝහණේ ජනතාව වසංගත රෝග පැතිරිලා දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාව මිය ගියා. දැන් රහතන් වහන්සේලාට ආහාර නැහැ. ආහාර දෙන්න කෙනෙක් මේ රෝහණේ ඉතුරු වෙලා නැහැ. ඒ නිසා සිතුල්පව්වේ රහතන් වහන්සේලා 12000ම තීරණය කළා තිස්ස මහරාමේ බලා වඩින්න ආහාර සොයාගෙන. තිස්ස මහරාමේට අනුරාධපුරයෙන් වැඩම කරපු 12000ක් රහතන් වහන්සේලාට මේ ඉරණමට ගොදුරු වෙන්න සිදු වුණා. උන්වහන්සේලා තීරණය කළා සිතුල්පව්ව බලා වඩින්න. දෙපිරිසම එක උදෑසනක ආහාර සොයාගෙන දෙපසට වඩින අතර මෙහි සිට සතුටු මහතා දුරින් පිහිටි ගිරිකන්ද රාවකී කන්දාසලු දෙගොල්ලකට මුණ ගැහෙනවා. කරුණු සාකච්ඡා කරනවා, කරුණු වටහා ගන්නවා. ඒ වෙනකොට උන්වහන්සේලාට දැනගන්න ලැබෙනවා මේ රෝහණ දේශයේ කොතනකවත් එකම රහතන් වහන්සේ නමකටවත් ආහාර තියා විපාසයවත් සංසිද්ධව ගන්න තරමට බැරිමක් සොයාගන්න නැහැ කියලා. ඒ නිසා රහතන් වහන්සේලා ආපසු හැරි මේ සිතුල්පව් විහාරයට වැඩම කරනවා. 24000 රහතන් වහන්සේලා මේ බිමට වැඩම කරනවා. ආරෝකයන් පොදක්වත් නැතුවම පිරිනිවන් පානවා. ඒ රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑමත් සමගම මේ විහාරය විනාශයට පත් වෙලා යනවා. ගරා වැටෙනවා, වඩාන්තරයක් බවට පත් වෙනවා. විල්පත්තු විසාරි විහාරයට සම්පූර්ණ කොට වලකුම් ගන්න මහා කරදරාතරේ මේ භූමිය කාලය සම්පූර්ණව කවුහරණක් නැතුව වන අන්තර්ගත වෙලා සිංහල වචනෙන් කතා කළාට අටුවාදීකා පොත්පත්වල සෙල්ලිවල අපි වඳින ගාථාවල් වල පවා සඳහන් වෙන්නේ චිත්තල පබ්බතේ කියලා. චිත්ත කියන්නේ සිත, ල කියන්නේ ඇලුම්, පබ්බතේ කියන්නේ පර්වතේ. මෙතනට එන්න යන කාගේ සිත් කලබන සිත් පහදවන සිත් විල්ල ඇති කරගන්න යන්නේ වචනය අර්ථවත් කරගෙන හැර දක්වනවා. මෙන්න මේ ආදී වැදගත්කම් රාශියකින් යුක්ත වන්දනා කළ යුතු, දැක බලාගත යුතු ඒකාන්ත වශයෙන්ම මේ පින්වතුන්ගේ මේ වටිනා වන්දනා ගමනට ආශිර්වාද ලැබෙනම උතුම් පින්බිමයි. මොහොතක් මේ පින්වත් පිරිස මේ මහා මළුවට ඇවිල්ලා ගන්නේ වන්දනාමාන කරනු ලැබුවේ. එමනම් අවසාන වශයෙන් හැම දිනාම මේ වන්දනා කරගත් අසිරිමත් පුණ්‍යභූමි ආශිර්වාද බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම මනාවට අවබෝධ කරගෙන මේ කෝරසතරින් නිතරම වහවහ මේ පින් හේතු වාසනාම වේවා කියලා